සීලන්ඩියා අබේ භූමිය. මේක ටිකක් හිතෙන් මවා ගන්න. ඔයාලා ඉන්නේ නගරයේ තදබදය මැද. හැබැයි ඊළඟ මිනිත්තුවේදී ඔයාලා දුර්ලභ කුරුල්ලන්ගෙන්, පුරාණ උරගයින්ගෙන් සහ රැට අහසේ තරු වගේ එළිය දෙන ග්ලෝවර්ම්ස්ලාගෙන් පිරලා තියෙන ප්‍රාග් ඓතිහාසික කැලෑවක ගැඹුරට ගිහින්. නෑ, මේක ජුරාසික් පාර්ක් නෙමෙයි. මේක තමයි සීලන්ඩිය. වෙලින්ටන් නගරයේ තියෙන නගර මැදයේ ඉඳන් විනාඩි 10කින් ළඟා වෙන්න පුළුවන් අපූර්ව සත්ත්ව අභය භූමිය. අද නවසීලන්තේ වනගත වෙන්නයි අපි හදන්නේ. සබාදාමට ආදරය කරන කෙනෙකුට මේ තැන ඇයි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ තැනක් වෙන්නේ කියලා දැනගන්න අපිත් එක්කම රැඳී ඉන්න. සීලන්ඩියා ටේ මාරා ආටානි කලින් කරෝරි වනජීවී අභය භූමිය විදියට හැදින්වූ මේ ස්ථානය ලෝකේ පළමු වතාවට සම්පූර්ණයෙන්ම වැටකින් ආවරණය කරපු නාගරික පරිසර අභය භූමියයි. මේක හෙක්ටයාර 225ක්. ඒ කියන්නේ දල වශයෙන් වර්ග සැතපුමක විශාලත්වයෙන් යුක්තයි. මේක පිහිටලා තියෙන්නේ නවසීලන්තයේ වෙලින්ටන් වලමයි. හැබැයි මේකේ තියෙන අපූර්වම දේ තමයි මේ අය වසර 500ක මෙහෙයුමක් පටන් අරන් තියෙනවා. පරිසරයේ කාලය ආපස්සට හරවන්න. මෙම ප්‍රදේශය ආදි ස්වභාවික තත්ත්වයට පත් කරගන්න. මිනිස්සු එන්න කලින් කාලෙදී මේ මිටියාවත පුරාම කයිකතේ, රිමු, නිකාෝ වගේ ආවේනික පළල් පත්‍ර තියෙන වනාන්තර තිබුණා. ඊට පස්සේ තමයි යුරෝපීය ජනපද වාසීන් ආවේ. 1850 ගණන් වල ඇතිවුණු ගිනි ගැනීම් සහ ආක්‍රමණශීලී විලෝපිකයන් නිසා නවසීලන්තයේ ආවේනික පක්ෂීන්ගෙන් 60%ක්ම නැති වෙලා ගියා. හැබැයි සීලන්ඩියා මේ කතාව මුළුමනින්ම වෙනස් කරනවා. මේ අය මීයන්, මුගටින් සහ පොසම් වගේ සත්තු ඇතුළට එන එක වළක්වන්න අතිනවීන තාක්ෂණයෙන් යුත් කිලෝමීටර් 8.6ක වැටක් හදලා තියෙනවා. 1999 ඉඳන් එයාලා ආවේනික සත්ත්ව විශේෂ 20කට වඩා වැඩියෙන් මේකට ආපහු හඳුන්වලා දීලා තියෙනවා. මේ විදියට මේ නාගරික ප්‍රදේශ දැවැන්ත ජෛව විවිධත්ව කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා. දැන් ස්වදේශික කුරුළු විශේෂ 40කට වැඩි ප්‍රමාණයක් මේකේ ජීවත් වෙනවා. ඒ අතරින් විශේෂ 24ක්ම නවසීලන්තයට ආවේනිකයි. මේක කොච්චර සාර්ථකද කියනවා නම් දැන් වෙලින්ටන් නගරයේ මැද ආවේනික කුරුළු ගහණය වැඩි වෙමින් පවතිනවා. සාමාන්‍ය ප්‍රවේශ පත්‍රයකින් ඔයාලට පහසු මට්ටමේ සිට තරමක් අමාරු මට්ටමේ වෙනකන් තියෙන වෝකින් ට්‍රැක්ස් වල යන්න අවස්ථාව ලැබෙනවා. මේ හැම තැනකම නැවත හැදෙන වනාන්තර අතරේ ඉන්න ඕනතරම් ආවේනික වනජීවීන් ඔයාලට දකින්න පුළුවන්. ඒ වගේම මේ ටිකට් එකෙන් ඔයාලට ගෘහස්ත ප්‍රදර්ශනයක් බලන්නත් පුළුවන්. එතනදී වඳ වෙලා ගිය මොවා කුරුල්ලගේ ජීව ප්‍රමාණයේ ආකෘතියක් දකින්න, අවුට්‍රාලෝපා නවසීලන්තයේ ස්වභාවික ඉතිහාසය ගැන ඉගෙන ගන්න, සීලන්ඩිය හැදුනේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. අභය භූමිය ඇතුළට යන්න කලින් එන හැමෝම පියවර කීපයකින් සමන්විත ජෛව ආරක්ෂණ පරීක්ෂණයක් පවු කරගෙන යන්න ඕන. ඇත්තටම මේ දඩයම්කාර සත්තු නැති කලාපයට ඇතුළු වෙන තැන තියෙන්නේ ගේට්ටු 2ක ආරක්ෂිත පද්ධතියක්. ඒකේම හදලා තියෙන්නේ මිනිස්සු ඇතුළට යනකොට හරි එළියට එනකොට හරි සත්තු ඇතුළට පයින් එක නවත්තන්නයි. සාමාන්‍යයෙන් සංචාරකයන් අභය භූමිය ඇතුලේ පැය 2-3ක් අතර කාලයක් ගත කරනවා. හැබැයි සීලන්ඩියාවෙන් ඔයාලව දිරිගන්නන්නේ දවසම මේ වෙනුවෙන් යොදවන්න කියලයි. වෙලා අරන් මෙහි ඇවිදින්න යන්න. මොකද නවසීලන්තයට ආවේනික කුරුල්ලෝ සාමාන්‍යයෙන් හොඳින් හැඟවිලා ඉන්නා වගේම හැම වෙලාවෙම හදිස්සියකින් ඉන්නේ.
ඔයාලා අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ හොඳින් බලන්න, අහුම්කම් දෙන්න, හොයන්න, වෙලාව වෙන් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ලේසියෙන් දකින්න නැති උරගයින් සහ කෘමීන් හොයන්නත් ඕනේ. වනාන්තරයේ වටේ තියෙන ශාක සහ සත්ත්ව විශේෂ ගැන තොරතුරු ඇතුළත් සලකුණු බලන්නත් ටිකක් වෙලා යනවා. ඔයාලගේ ටිකට් එකත් එක්කම ඔයාලට බලන්න පුළුවන් සතුන්ගේ ඡායාරූප තියෙන සිතියමක් ලැබෙයි. හොඳයි. අපි මේ ඇඩ්වෙන්චර් එක පටන් ගමු. අර බලන්න, එයාලා මොකක් හරි දැකලා වගේ. අපිත් ගිහින් බලමු. අනේ, ඒ ඉන්නේ හරිම සුරතල් කාක පැටියෙක්. උද්‍යානයේ දකින්න පුළුවන් සතුන් ගැන විස්තර සඳහන් තොරතුරු පුවරු ගොඩක් තියෙනවා. අද අපිට මෙයින් කී දෙනෙක්ව බලන්න පුළුවන් වෙයිද කියලා බලමු. අර කුරුල්ලා පාර මැද මොකද කරන්නේ? ඒ පාර පනින කැලිෆෝනියානු ක්වේල් පවුල. නළල මත ඇති පිහාටුව නිසා දැක්ක ගමන් මෙයාලව අඳුරගන්න පුළුවන්. කාකා වගේ ආවේනික සතෙක් නොවන මේ ක්වේල් කුරුල්ලන් 1800 ගණන් වල නවසීලන්තයට හඳුන්වා දී තිබෙන්නේ දඩයම සඳහායි. සීලන්ඩියාවල විශේෂිත වැටෙන් විලෝපිතයන්ගෙන් ආරක්ෂා වන නිසා ඔවුන් බහුලව මෙහි දකින්න පුළුවන්. කිම්හාන කාලයේ උද්‍යානය වටා ඇවිද යන ක්වේල් පවුල් සුලභ දසුණක්. මේ ඉන්නේ නවසීලන්තේ පුරාම දකින්න ලැබෙන උයන්වල සහ වනාන්තර මායිම්වල ඉන්න ඊටාම සුලභ කුරුල්ලෙක් වන චැෆින්ච්. අර ගස්වල පුංචි කළු ෂැග් සහ කළු සුදු ෂැග් කුරුල්ලෝ විවේක ගන්නවා. අර බලන්න ජයන්ට් වෙටාක්‍රමීන්. සමහර අය ඔයාගේ මාපට ඇඟිල්ලටත් වඩා විශාලයි. සීලන්ඩියා මේ අයව ආපහු ගේනකම් මේ අය වෙලින්ටන් වලින් වද වෙලා ගියා කියලා තමයි හිතාගෙන හිටියේ.
නවසීලන්ත බෙල්බර්ඩ් කියන්නේ නවසීලන්තයට ආවේනික කුරුල්ලෙක්. මේ අය සීනුනාද වෙනා වගේ ලස්සන මියුරු ගීත ගායනා කරනවට ප්‍රසිද්ධයි. ඊට පස්සේ ඉන්නවා කාකා කියන කඳුකර ගිරවෙක්. මෙයාගේ හිනාව හරියට මුහුදු කොල්ලකාරයන්ගේ හිනාව වගේ. බලන්න මේ කුරුල්ලා කැම දෙන තැනට කඩා වැදින හැටි ලොකු කලබලයක්. විවිධ සත්වෝද්‍යාන වලින් ලබාගත් කාකා පැටවුන් 14 දෙනෙක් 2002 වසරේදී සීලැන්ඩියා වලට ගෙනාවා. පක්ෂි ගහණය සාර්ථක ලෙස වර්ධනය වුණා. අබේ භූමිය තුල කාකා පක්ෂීන් 1000කට වැඩි පිරිසකට හඳුනා ගැනීමේ වල්ලු පළඳවල තියෙනවා. ඔවුන් කෙතරම් සාර්ථක ලෙස ව්‍යාප්ත වෙලා ඉන්නවද කියනවා නම් දැන් මධ්‍යම වෙලින්ටන් ප්‍රදේශයේ පුරාම ඔවුන් නිතර දකින්නත් ඔවුන්ගේ හඬ අහන්නත් පුළුවන්. මුල් පක්ෂීන්ගේ එක් අයෙකුට සත්වෝද්‍යාන සේවකයෙක් වුල්ෆ් විස්ල් හඬ නැගීමට උගන්වලා තියෙනවා. ඒ හඬ පරම්පරා ගණනාවක් පුරා ඉදිරියට ඇවිත් එය දැන් වෙලින්ටන්හි කාකා පක්ෂි ගහණයට අනන්‍ය වූ හඬක් බවට පත් වෙලා. ඊළඟට ඉන්නේ කෙරෙරු. නවසීලන්තයේ ආවේනික පරවිය. මේ පියාපත්‍ර ශබ්දයට ඇහුම්කන් දෙන්න හරියට හෙලිකොප්ටරයක් යනවා වගේ. මේ අය පළතුරු කන සත්තු. ඒ නිසා බීජ පැතිර වීමට උදව් කරනවා. ඒ අයගේ ගහණය මේ ප්‍රදේශයේ ගොඩක් වැඩි වෙලා තියෙනවා. හැබැයි මේ හැම දිනාටම වඩා අපුරු කෙනා තමයි ටුවටාරා කියන සත්වයා. අවුරුදු මිලියන 200ක් තිස්සේ වෙනස් නොවී තියෙන මේ අය ජීවමාන ෆොසිල් ලෙස හැඳින්වෙනවා. කටු සහිත මේ උරගයින් දවල්ට අවුව තපිනවා, රැට දඩයම් කරනවා. සීලැන්ඩියාවල මුල්ම ටුවටාරා සත්තුන්න එයාලගේ ගෙල පිටුපස තිබෙන පබළු වලින් හඳුන්වා ගන්න පුළුවන්. මේ සත්තුන්න අල්ලන්නේ නැතුව හඳුනාගන්න තමයි මේ පබළු භාවිතා කළේ. ඔයාලා දැනගෙන හිටියද කටුස්සන්ට වගේම ටුවටාරටත් ඔළුව උඩ තුන්වෙනි ඇසක් තියෙනවා. මේ ඇසට දෘෂ්ටි විතානයක්, කාචයක් සහ ස්නායු අග්‍ර තිබුණත් ඇත්තටම බලන්න භාවිතා වෙන්නේ නැහැ. මේ ඇස ටුවටාරා පැටවුන්ගේ සම යටින් දකින්න පුළුවන්. හැබැයි මාස කිහිපයකට පස්සේ මේක කොරපතු සහ වර්ණක වලින් වැහිලා යන නිසා දකින්න තියෙන අවස්ථාව අඩුයි. ආලෝකයට සංවේදී මේ ප්‍රාචීර ඇස නිසා ටුවටාරට ඍතුව හෝ දවසේ වේලාව තීරණය කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.
ඒ වගේම ටොයි කුරුල්ලන්ව බලන්න අමතක කරන්න එපා. එයාලගේ දේදුණු පාට පිහාටු සහ ඕනෑම ඔපෙරාවක් අභිබවා යන මීරි ගීතවත් නාද රටා තියෙනවා. 1990 දශකයේ මැද හරියේදී මුළු වෙලින්ටන් ප්‍රදේශෙම හිටියේ ටොයි කුරුල්ල ජෝඩු 6ක් වගේ බොහොම පොඩි ගාණක් කියලා තමයි කියන්නේ. හැබැයි සීලැන්ඩියා ප්‍රදේශයේ වටේට වැටවල් ගහලා උන්ව දඩයම් කරන සතුන්ව අයින් කරපු නිසා දැන් මේ කුරුල්ලන්ගේ ගහණය පුදුම විදියට වැඩි වෙලා තියෙනවා. පරීක්ෂණ වලින් පෙන්නලා තියෙන විදිහට මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තට පස්සේ අබේ භූමිය ඇතුළේ ටොයි කුරුල්ලෝ 11 ගුණයකින් විතර වැඩි වෙලා. දැන් මේ නිම්නයේ පුරා වැඩිපුරම දකින්න ලැබෙන කුරුල්ලා වෙන්නේ උන් තමයි. උන්ගේ තියෙන විශේෂම දේ තමයි බෙල්ලයට තියෙන සුදු පාටට රවුම් වුණු පිහාටු පොකුරු දෙක. මේකට කියන්නේ පොයි කියලා. පී වකවක කියන්නේ නවසීලන්තයේ ඉන්න හරිම මිත්‍රශීලී ලේසියෙන් අඳුරගන්න පුළුවන් සහ වැඩියෙන්ම ආදරය කරන කුරුල්ලෙක්. පී වකවක කුරුල්ලන්ගේ තියෙන හරිම හුරතල් වැඩක් තමයි ඒ අය පාරේ යන හෝ කඳුනගෙන මිනිස්සුන්ගේ පස්සෙන්ම එන එක. අපි ඇවිදගෙන යනකොට අපේ කකුල් වලට පෑගිලා කොළරඩු අස්සේ ඉන්න පොඩි ක්‍රොමියෝ එළියට එනවනේ. ඒ වෙලාවට මේ කුරුල්ලෝ එකපාරටම පියඹලා ඇවිත් අපි හදලා දුන්න ඒ බුෆේ එකේ ඉන්න කෘමීන් අල්ල ගන්නවා. සීලැන්ඩියා ඉතිහාසය. සීලැන්ඩියා කතාව පටන් ගන්නේ තරමක් අභියෝගාත්මක විදියට. 1800 ගණන් වල ඉඳලා මේ මිටියාවත තමයි වෙලින්ටන් වලට ජලය සැපියුවේ. 1908 දී දැවැන්ත කොන්ක්‍රීට් බේල්ලකුත් හැදුවා. හැබැයි ගොවිතැන සහ ආක්‍රමණශීලී සත්තු නිසා මේ ප්‍රදේශය ක්‍රමයෙන් නිසරු වුණා. 1990 ගණන් වලදී දුරදක්නා නුවණක් තිබුණ අය කිව්වා අපි මේක යථා තත්ත්වයට පත් කරමු කියලා. ඒ අය ආවේනික ගස් වර්ග මිලියන 2කට වඩා වවලා පලිබෝධකයන් මුලින් උපුටා දැමුවා. එහි ප්‍රතිඵලයක් විදියට අද වෙද්දි වනාන්තරේ නැවත හැදී වැඩෙනවා දකින්න පුළුවන්. අද මේක සංරක්ෂණය සඳහා තියෙන පර්යාෂනාගාරයක් වගේ. කුරුළු නාදවල ඉඳලා මිරිදිය මත්ස්‍යයන් දක්වා හැම දෙයක්ම ගැනම මෙහිදී පර්යේෂණ කරනවා. සීලැන්ඩියාවල ආම වශයෙන් ස්කින්ක් විශේෂ 5ක්වත් ඉන්නවා. ස්කින්ක්ලට සිනිඳු දිලිසෙන සමක් සහ පටු හිස් තියෙනවා. ඒ වගේම එයාලා ගොඩක් වෙලාවට බිම වාසය කරන සත්තු. කොමන් බ්ලැක්බර්ඩ් යුරෝපය පුරා ඉතාම සුලභයි. මේ අයව ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයටත් හඳුන්වලා දීලා තියෙනවා. නවසීලන්තයේ දැන් මේ කුරුල්ලා ගෙවතු වල ඉන්න ඉතාම සුලභ කුරුල්ලෙක්. මේ අහසේ පියාසර කරන්නේ නවසීලන්ත උකුස්සෙක්. පුංචි රිරෝ කියන්නේ නවසීලන්තයේ කැලෑවේ හඬ. මේ කුරුල්ලා අවුරුද්ද පුරාම ගස් සතු අතර ඉඳන් සැරෙන හඬින් දිග ගීත ගායනා කරනවා. හැබැයි අතු අතර දඟලන මේ චූටි කුරුල්ලාව දකින්න එක නම් ගොඩක් අමාරුයි.
නෝර්ත් අයිලන්ඩ් රොබින්. මේ පුංචි කුරුල්ලෝ බය නැති සහ කුතුහලයෙන් පිරි සත්තු විදියට ප්‍රසිද්ධයි. එයාලා කැලෑවේ ඇවිදින මිනිස්සුන් පස්සෙන් එනවා. එහෙම එන්නේ ඇවිදිනකොට කලබල වෙන කෘමීන් අල්ලගන්න පුළුවන්ද කියන බලාපොරොත්තුවෙන්. වයිට් හෙඩ් කියන්නේ සීලන්ඩියාවල ඉන්න ගීත ගායනා කරන කුඩා කුරුල්ලෙක්. මෙයා හරිම සුලභ, ഘോഷාකාරී සහ කුතුහලයෙන් පිරි කුරුල්ලෙක්. ආකර්ශනීය ටියකේ කුරුල්ලා. තද කළු පැහැති සිරුර, දිදුලන දුඹුරු පැහැති පිට සහ පහළට එල්ලෙන රතු පැහැති කරමල් වලින් හෙබි ආකර්ශනීය ටියකි පක්ෂියා වනාන්තරයේ වෙසෙන ශබ්ද නගන නිර්භීත කුරුල්ලෙක්. උතුරු දිවයිනේ 500ක පමණ ගහණයකට අඩු වෙලා තිබු මේ කුරුළු ගහණය විලෝපිකයන් නැති අබේ භූමි නිසා විස්මයජනක ලෙස ආපහු වැඩි වෙලා තියෙනවා. දීප්තිමත් කොළපාට කාකරයකි කුරුල්ලා. රතු නළලක් තියෙන මේ කුරුල්ලා ගස් අතු අතර රවුම් ගහනවා. විලෝපිකයන් නැති අබේ භූමියේ මේ කුරුල්ලෙක්ව දකින්න වාසනාවන්ත වෙන ඕනෑම කෙනෙක්ව මේ සතා සතුටු කරනවා. පහළ කරෝඩි ජලාශයේ පිටවාන පාලනය කරන්නේ මේ ගොඩනැගිල්ල සිටයි. මෙය සහ අසල ඇති බෝට්ටු අංගණයද ඉදිකලේ ජලාශය ඉදිකල කාලයේදීමයි. සීලන්ඩියාවලට එන එක හරිම ලේසි. වෙලින්ග්ටන් අයිසයිට්, ටේපාපා හෝ කේබල් කාර් එකේ උඩ නැවතුමේ ඉඳන්
නොමිලේ ඉලෙක්ට්‍රික් ෂටල් බස් සේවා තියෙනවා. උදේ 9 ඉඳන් හවස 5 වෙනකල් දිනපතා විවෘතයි. වැඩිහිටියෙකුට නවසීලන්ත ඩොලර් 31ක් වගේ මුදලක් අය කරනවා. මේ ටිකට් එක දවස් 2කට වළංගුයි. ළමයින්ට ඩොලර් 12යි. වැවයින දිගේ ඇවිද යන පහසු මාර්ගවල ඉඳන් අභියෝගාත්මක කැලෑ මාර්ග දක්වා කිලෝමීටර් 20ක් වගේ ඇවිදීමේ මාර්ග තියෙනවා. මාර්ගෝපදේශක සහිත සංචාර අවශ්‍යද? සීලැන්ඩියා දිවාචාරිකාව, සීලැන්ඩියා රාත්‍රී චාරිකාව හෝ ඡායාරෝපකරණය සඳහා විශේෂ චාරිකා තියෙනවා. ඔයාලට කම්මැලි කමින් ඉන්නවා නම් විදුලි බෝට්ටු සවාරියක යන්නත් පුළුවන්. සීලැන්ඩියා කියන්නේ නිකම්ම උද්‍යානයක් නෙවෙයි. දිනපතා සත්ත්ව විශේෂ නැති වෙලා යන ලෝකයක නගර ඇතුළේ පවා අපිට අපේ වනජීවි ප්‍රදේශ සුවපත් කරන්න පුළුවන් කියලා මේකෙන් ඔප්පු කරනවා. මේක අපිට මතක් කිරීමක්. සබහාදාමේ ඔරොත්තු දීමේ හැකියාව අතිවිශාලයි. හැබැයි ඒකට අපේ උදව් අවශ්‍යයි. රාටා කැෆේ එකෙන් කෑම ගන්න පුළුවන්. ඒ වගේම අර ස්ටෝ එකේ තියෙන දේවල්, මෞර්ය සම්ප්‍රදායට අනුව කරපු කලා නිර්මාණ හෝ පරිසර හිතගාමී තෑගි ගන්න පුළුවන්. මේකෙන් ලැබෙන මුදල් යන්නේ අබේ භූමියේ සුභසිද්ධියටයි. ටිකට් පත් සඳහා සීලැන්ඩියා වෙබ්සයිට් එකට යන්න. ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. මේක ඔයාලගේ වෙලින්ටන් ලයිස්තුවට එකතු කරනවා නම් ලයික් එකක් දාන්න. තවත් නවසීලන්තයේ වික්‍රමයන් සඳහා සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. අපි ආයෙ හමු වෙමු.